Happy New Year! Happy New Year! සුබලුත් අවුරුද්දක් වේවා. මේ වැඩිය කට්ටිය නැතුව දැන් කට්ටිය නිදි ඇති. ඕනේ මේ ටයිම් එකේ. ඕනේ මේ ටයිම් එකනේ. කමක් නැහැ අපි ඉතින් අපි කිව්ව එනවා කියලා චුට්ටක් පරක් වුණා හැබැයි කොහොම හරි ආවනේ. ඉන්න. ඔව් කට්ටිය ඉන්න. ඉන්නෝනේ මම හිතන්නේ කල්පයකින් විතර මම ලයිව් ආවේ. බෑ නෑ වැඩි. ටිකක් එනවලු. ඕනේ හැබැයි එන අඩු කියලා මම මේ ලයිව් එන්නෙම නෑ සාමාන්‍යයෙන් මේ එන්න ඕනේවා. ටිකක් ඇවිල්ලා චුට්ටක් කතා කරන්න ඕනේ කට්ටියත්. ඔව් කට්ටියත් එක්ක කතා කරන්නේ නැති හින්දා ගොඩක් මේ මට එන්නේ හිතුනේ. මගෝ මාර සේනාවක් වරින් ඒක හිතාගන්න බෑ සේනාව ගැන වගේ ෆෑන් බේස් එක නම් ඉස්සර නම් ඒ කියන්නේ ඉස්සර නම් අපි හොඳ සම්බන්ධතාවයක් තිබ්බා මේ ඊට පස්සේ මම සෝෂල් මීඩියා වලින් පොඩ්ඩක් අයින් වුණානේ සෝෂල් මීඩියා හිටියේ නැහැ ඉතින් ඒකෙන් පොඩ්ඩක් අපි පොඩ්ඩක් ඈත් වුණා ඉතින් වාහනේ කම්මැලිනේ සෝෂල් මීඩියා වලින් මම කැමති නැහැ ඒකට ඒක මම ඩිස්ට්‍රැක්ට් වෙනවා හරි මේ ස්මෝගා මේ ඇතරම් මේ අපි මෙදැන් ලයිව් ඇවිල්ලා අපි ඇති වැදගත් දෙයක් කතා කරමු අනිවාර්යයෙන් හරිද මේ මම ඇතරම ඔත් එක කාලයක් තිස්සේ අහන්න හිටපු ප්‍රශ්නයක් මේ මම දැන් ඔයාගෙන් අහන්න හදන්නේ ලයිව් වගේ කට්ටියත් ආගෙන මම කිව්වනේ මේක මේ මම ඔයාගේ පර්සනලි ආසම සින්දු වලින් එකක් ඔයාගේ සින්දුවේ ඔයාගේ වර්ස් එක හරි තන්ත්‍ර ඕකේ හරිද ඕකේ හැබැයි මට ඒකේ සමහරක් තැන්වල හිතෙනවා ඒකේ මේ මම ඔයාගේ ගෝලයෙක්නේ එතකොට මට හිතෙනවා සමහරක් තැන්වලදී ගුරුතුමා මොනවා හරි හංගලා දේවල් මේ කියන්න හදනවදෝ කියලා හරිද ඊට පස්සේ මට ඔක අහන්න හිතුණා කීප පාරක්ම අහන්න වෙලා සෙට් වෙනවා ඉතින් මං හිතුවා අපි දැන් ඔක ගැන කතා කරමු කියලා අපි කඩමුද ඒකේ එකෙන් එක බාරකින් බාර කඩමු කීයක් කියනවද 86ක් ඕකේ අපි 100ක් වුණාම කඩන්න පටන් ගමුද ඒක 100ක් එතකන් එහෙනම් අපි වර්ස් එක ගහමුද ඕකේ ලයිව් ගියමුද ඕකේ යා කාගෙන්වත් අහන්න මං හරිද මම හරි නම් මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි මනින්න කලින් කන්නඩියෙන් බැලුවා නම් වඩා හරි වැරදි තීරණයක් නොගෙන හිත මග හරි ගුණාර නුගුණ ආවෙන අම්මා තාත්තා ගාවින් මල්ලිමයි ඇස්සරිය සිරසතිය සරසවි විනාශකාරී පිරිස් සංගීත රසෙ වනසාවි උන්නසන්න බැසීමේ අසමසම බර අවි උන් කිව්වේ අතරි දරා ගන්න බැරි වූ විට දුක දකිද්දිත් මනේ නුදමු වැනි මුසිල උන්ට පුදන උණු තින්නවා මැටි බුදින පිරිත හැන විට යකුන්ට බැරිලු ඉන්න බල කද්දි මොල අපි සුද්ධ කළා වඩෙන් ඉන්න ගොඩ අපි යුද්ධ කළා කලාව ගුණාත්මකව ප්‍රගුණ කළා මේ වගේ වදන සුරන්න බැද සුද්දරව තන්ත්‍ර ලියන ඉතිහාස ග්‍රන්ථ රන්න කුරින් නොහැකි වනසෙම කන්න කෙන්ද උඹ ඉන්නේ පාත්තන කන්ද උඹට දරන්න පුළුවන්ද අන්ද මන්ද වන කරනව මන්ද මදන්න නොදන්න මගංගවක් වදන්ම තමන්ව දන් දුන වෘතන්ත කදන්නේනේ මන්දකිනි කලම්බක් නම බවත්‍ර පදන්න මදව තවත් පද බන්ධන අවශ්‍යමත් අවසනයි මම රන්ද නැවස් කළ සිදුරු පියවි ඇසින් හංග සවන්වකි බරණ දිවසි වල ලංකාව ඔයන්නේ අපේ පොඩි ස්පෙෂල් සීන් එකක් තියෙනවා එකක් නෙමෙයි ගොඩක් තියෙනවා ඒ කියන්නේ මම මගේ ඔය වර්ස් එක ගහලා ඉවර කරන්නේ මගේ හුස්ම ඔක්කොම ඒකින් අය අන්තිම වචනේ අන්තිම අකුර ගොම හුස්ම ටිකත් ඉවරයි. ඒක එතනින් එහාට අකුරක්වත් කියන්න බෑ. බෑ. උපරිම ගහලා තියෙන්නේ. ඒ උපරිම මගේ ඒ කාලේ තිබිච්ච මගේ අර ලං කැපැසිටි එක තමයි පේන්නේ. මේ සංඛ්‍යා මේ ඒ කියන්නේ දැන් අපි කලන්න ගන්න නම් තාම අපි 100ක් වෙනකන් ඉන්නවනේ. 140යි. අම්මෝ. ඇවිල්ලා. එහෙනම් මං කියන්නේ අපි පටන් ගමු එහෙනම් මේ කඩමු එහෙනම් අපි. නැත්තම් අපි පොඩක් ඔකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරමුද? මොනවා වගේද? ඒ කියන්නේ කොහොමද ඔය කාන්ටර් ටැක් එක ගන්නේ? ඔයගේ මල්ලිත් එක කරන්නේ රීතිත් එක්ක. ඔව්. පොඩක් කොහොමද ඒක ආවේ කියලා අපි චුට්ටක් කතා කරමු. ඒකත් එක්කම යමුනේ. හරි. හරිද? දවසක් මම ගෙදර ඉන්නවා. ඉන්නකොට මල්ලි ආවා. මල්ලි ඇවිල්ලා ඔරියත් එක ලයිව් එක. හරි ඊට පස්සේ මල්ලි ඇවිල්ලා මට කිව්වා සින්දුව දීලා මට කිව්වා එයා ඒතොර වර්ස් එකයි කෝරස් එක රෙකෝඩ් කළා. මට කිව්වා මේක නම් තමුසෙත් එක්ක කරන්නමයි කරේ කියලා. ඊට මං කිව්වා හරි කියලා ගත්තා. අනිවාර්යයෙන් දැම්මට වටිනාකමක් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කල්පනා කරා මම එහෙනම් මේක මම ඉක්මනට ලියනවා කියලා. හරිද? ඉක්මනට ලියනවා කියලා කල්පනා කරා. ඊට පස්සේ මම වෙලා බැලුවා මම ඒ රැප් එකේ විනාඩි 25කින්. නෑ. ඔව් විනාඩි 25කින්. ඔව්. එයාට වටිනාකම දෙන්න ඕන නින්දා මම ඒක ගත්තා හරිද? එතකොට විනාඩි 25කින්. ඒතර කඩන්නද මං එයා? එයා කියන්නේ මේ තන්ත්‍ර ලියන්න ඔය විනාඩි 25කින්. ඔව්. ස්මෝගා. කඩමු.
මගේ වතුර බොතල ගම් තිබ්බකට ළඟනේ ඕකේ කඩම මෙමයි එයා මාරගත්දෙනවා කාගෙන්වත් අහන්න මං හරිද මම හරිනම් මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි එතකොට කාගෙන්වත් අහන්න මං හරිද මම හරිනම් ඒ කියන්නේ මම කාගෙන්වත් හරිද කියලා අහන්න මම හරිනම් මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි ඒ කියන්නේ අර ඒක බලන එක අහනෙක් කියනන මුලින්ම එන්නේ කාගෙන්වත් අහන්න මං හරිද මම හරිනම් මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි කියන්නේ මං කියන්නේ මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කාට හරි හරිද ඊට පස්සේ මනින්න කලින් කන්නාඩියෙන් බැලුවන වඩා හරි වැරදි තීරණයක් නොගෙන හිත මග හරි ඒගැන්නේ ම මනින් ඉස්සලෝ කන්නාඩින් කියල බලන් කන්නාඩින් කියල බැලුවට පස්සේ වැරදි තීරණයක් ගන්නතුව එක මගහරි කියල කියෙන මොකක්ද වැරදි තීරණ ම මනින ඉරස්සේ පඩහරි වැරදි තීරණයක් නොගෙන හිත මගහරි ගුණර නුගුණ ආවෙන අම්ම තාතගාවින් මල්ලිමයි ඇස්සරිය සිරසතියන් සරසවි ඒකන්නේ ගුණර නුගුණාවෙන අම්ම තත්තගින් කිය අම්මගෙන තාත්තගෙන වැරදි දේවල්ලා වෙන හරි දේවල් තමයි යාවේ මල්ලිම ඇස්සරි සිරසතියන් සරසවි කියල කියන්නේ අප අම්මයි තාත්තයි ඒ කාලේ ඒකැනර ඒගොල්ලොන්ගේ ඊරයික මුතුහර කියලා ඒ තිබේ අන්න ඒකේ අර සභාපතිලකම් මරහෙම සිනිලා ඉද දිහද එතකොට මේ අර ඒ දෙන්න තමස් සුපිරි තරු දෙක ඉතින් ඒ දෙන්න තමයින අපි ඉතින් එතොට ඒ දෙන්නත් අර අප අම්මටත් තියෙන ඒගැන ඒ පැත්තෙන් හැකියාව අප තාත්තරත් මියසික් පැත්තෙන් හැකියාව ඉතින් අර ඉතින් ඒ දෙන්නකින් ආපුහින්ද අපි ඉපදනටම සරස්වති නාල හිටිය කියලා ඉටසේ මල්ලි ඇසරි සිරසකන් සරස විනාසකාරි පිරි සංගීතරසේ වනසාවි උන්නසන්න බැස්සම අසමසම බරාවි ඒගැන්නේ ඔය කාලේ මේ පොඩ්ඩක් කර රැප්නියන් කැවෙන ගමන් තමා තිබ්බේ ඒගැන්නේ මේ රැප් පොඩ්ඩක් චාටර් කරන කට්ටිය ඇවිල්ලා හැමසි ඊට මයිකත කියන විනාශකාරී පිරි සංගීතරසේ වනසාවි දැන් මේ මුම්මේ මේ විනාශකාරී සෙට් එක ඇවිල්ලා මේ කනවා ඒගොල්ලෝ අයින් කරන තමයි බැස්සමේ බරාවි අසමසම බරාවි බරාවි සින්න එක ඉරස්සේ නසන බැස්සම අසමසම් බරාවි උන්කිව අතාරි දරාගන්න බැරිවූ විට දුකයි දකිදත් මානයෙන් නුදම්මු මැනි මූසිල ඒකන්නේ උන් කිව්වා උන්හිතුනෑ එක මසවයි වේ කියලා මගේ ස්ටගල්ලත් එක් උන්හිතුන මසවයි වේ කියලා උන්හිතුව මම අතාරී කියලා හරද ඒකන්නේම හැලයි කියලා අර ඒකන මම ඉතුරු යන යන්න ඒකන්නේ සින්නෙක් දැන් වැනි මූසිල ඒකන්නේ මම මටහෙම කියන්නේ මම කියල්ල දීපු හරිද උන්ට පුදන උනුත්තින්න වැටි බුදින ඒකන්න අර ඒගොල්ලොම ලොක්කර ටන්න එතරම පොඩ කර ඒකුල් එර ඒමර එහෙම නැතුව කරන ෆෑස්ල උන්ට පුදන උනුත්තින මැටි බුදින පිරිත් හැන විට යක්කුන්ට බැරිලු ඉන්න මේක තම පිරිත දැක්කම යක්කුන්ට දැම් මවරස්සේ ඇනවට යක්කුන්ට ඉන්න බෑ හරි පිරිත් හැන විට යකුන්ට බැරිලු ඉන්න සැන්ට්‍රීම් සිස් වචින් උඹල කද්දි මොල අපි සුද්ධ කලා වලෙන් එන්න ගොඩ අපි යුද්ධ කලා ඒගැන්නේ අපි අප අර්ස්ටගල් එක ඒගැන්න අපි මේ කට්ටිය මොලගත්දේ අපි ඒගැසින් අපි වැදැම් මර අපි අපින ගන්න ඔහෙනිකන් ගොම් ජෝක්දාග හෙමිටි නෑ අපි ස්ටගල්ල හිට අපි ගන්න අප හමදිසම ස්ටගල්ල තමයිට එතකොට අපි සුද්දල වලින් ඉන්නකොට අපි යුද්ධ කලා කලාව ගුණාත්මක ප්‍රගුණ කලා මේ වගේ වදහ සුරන්න බැල සුද්දරවත් ඒගෙන මගේ ආට්ටක ජෝගිකට ගත්තන මමගේ ආත්තක ගුණාත්මක ප්‍රගුණ කලා එතකොට ඒවගේ වද හසුරන්න බැල සුද්දරව ඔලන්න මමට කිවසින්න ඒගන්නේ මම එක අදහස් කරන්නේ ගැන්නේ දැඟර කල්ලෝන රැප් කරන්න ඒවට මගේ සුද්දරවත් කියලන්න රැප් කරන්න සුදු එක්න ඇමිනම් එතර මම එතැන් කියන්න ඒවාසී නෑ සිරාවට ගත්තොත්ම ස්මෝක හරද ප්‍රයිම් කරගෙන යද්දී ඉංගලිෂලින් රැප් කරන එක මාර ලේසි සිංහලෙන් රයිම් කරනවා කියලා කියන පට්ට අමාරු ගැන ඔයාගේ මන් දැකල තියෙනවා මේ අකුරෙන් අකුර රයිම් කරසින්න එකෙන් තම මත් පුරුදුනේ එකන මාරය ස්කිල්ල එක සිරාට මාර ඒගේ කලා ගුණාත්මක ප්‍රගුණ කලා මේ වගේ වදන් හසුරන්න බැන සුද්දරව ගල බලන්න ඕනේ ලිරික්ස් බලන්න අර රයිමිංගේ දාලා මම ඇතරම මේ මේ ඔය මම සොලොස් ලියන්ත ඔයිට නෑනේ ලංකාවේ ඔතර මේ මම ඇත්තරම මේ මම එලවලෝලට වඩා මං වාගල
ලිරික්ස් ඇත්තටම මාර විදිහට ස්ටඩි කරා. ස්ටඩි කරලා තමයි එහෙම මට ලියන්න සෙට් වුනේ. ඒකයි මේ ඒ කියන්නේ ඒක රැප් එහෙම අහන්න ඒ කියන්නේ ඉගෙන ගන්න අය ඉන්නවා නේද? ඒක මේ ලිරික්ස් ස්ටඩි කරා නම් ඒ කියන්නේ පොඩක් කියන්නේ ලිරික්ස් ටික දාගෙන බලුවා නම් තේරෙනවා. ඔව් මේක දනසරන වෙද සුද්ධරවත්. තන්ත්‍ර ලියන ඉතිහාස ග්‍රන්ථ. ඒ කියන්නේ මම කියන්නේ දැන් ඉතිහාසෙට එකතු කරලා තියෙන්නේ. රන් අකුරු ඉන්නවා හැකි වෙනසේ මකන්න. ඒ කියන්නේ ලොකුවට ලියලා තියෙන්නේ රත්තරන් පාට අකුරකින්. සුමෝකා කියලා මකන්න බෑනේ. හරිද? රන් අකුරු ඉන්නවා හැකි වෙනසේ මකන්න. කෙන්ද උඹ ඉන්නේ පාත් වෙන කන්ද. කන්ද උඹට දරන්න පුළුවන්ද? ඒතර මම ඒ කියන්නේ කෙන්ද බලන් ඉන්නවා කන්ද පාත් වෙනකම්. ඒතර කන්ද කෙන්දෙන් ආවා. කෙන්ද උඹ ඉන්නේ පාත් වෙන කන්ද. කන්ද උඹට දරන්න පුළුවන්ද? මම පාත් වෙනකම් බලාගෙන ඉන්නවා. මම පාත් වෙන උඹට දරා ගන්න පුළුවන්ද? උඹට දරන්න පුළුවන්ද? අන්ද මන්ද වෙන කරනවා මන්ද. ඒක දෙපැත්තට ගන්න පුළුවන්. අන්ද මන්ද වෙන කාරණා මන්ද. අන්ද මන්ද වෙන කාරණා මන්ද. මන්ද කාරණා මන්ද. මාව දන්නෝ මං ගංගාවක් වදා. මම දන්න කට්ටිය දන්නවා මම වදන් ගංගාවක් කියලා. මම දන්නවා මම ගංගාවක් වදන්. මම තමන්ව දන් දුන්න වෘතාන්තයක් හදන්න. ඒ කියන්නේ මම මේ ස්මෝගියෝ කියන එක හදන්න. මම දන් දුන්නා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අර කෙවින් කියන එක කියලා නෑ. නෑ ඇත්තට නෑ. ඒ කියන්නේ මට වෙන කැරක්ටර් වෙන එකක් නෑ. දෙකම ඒකට මම තමන්ව දන් දුන්න වෘතාන්තයක් හදන්න එන්නේ මන් දකින්න කලම්බන් නම බවත්‍ර. මට එතන අර බවත්‍රට ෂවුට් අවුට් එකක් දෙන්න ඕන අර ටෙලිනාට්‍ය කියන්නේ ලංකාවේ ගිය බවත්‍ර කියලා අර එලියන් කෙනෙක් වගේ පොඩි කාලේ අර එහෙම සීන් එකක් තිබ්බා. ඒතකොට මේ අර ඒ සීන් එකෙන්ද මම කියනවා ඒක තමයි මට බවත්‍රන්නේ. ඔව් ඒකෙන් තමයි බවත්‍රට එන්නේ. මම ෂවුට් අවුට් එකක් දෙන්නේ ඒකට. හැබැයි ඊට පස්සේ කට්ටියම බවත්‍ර සීන් එක දානවා. මන් දකින්න කලම්බන් නම බවත්‍ර. පහදන්න මදවත් තවත් පද බන්ද නෑ අවශ්‍යමත් අවසනයම නමරන්ද. ඒ කියන්නේ මට දැන් ඕක ලියාගෙන යද්දි හරිද අන්ද මන්ද වෙන කරනව මන්දම දන්නම ගංගාවක දන්නම දැන් මට එන ආතල් ඊට පස්සේ මට තව ලියන්න හිතෙනවා ඊට පස්සේ දැන් එහෙම කරන්න බෑනේ දැන් මල්ලි තමයි මට ඇවිල්ලා කියන්නේ මේ ෆීචරින් කරන්න කියලා ඒක සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ෆීචරින් එකක් කරනකොට දැන් ඔය හිතන්න දැන් මම ඔයත් ෆීචරින් එකක් කරනවා කියලා මම ඔයත් ෆීචරින් එකක් කරනකොට මම ඔයාගේ ට්‍රැක් එකේ මම රංගලා හරියන්නේ නැහැ ඒ කියන්නේ මොකද දැන් ඔයාගේ ට්‍රැක් එක එතකොට ඔයාව තමා ඒවට සුද්ධ කරලා දෙන්නේ ඒක තමයි කරන්න ඕනේ හරිද ඒතකොට එහෙම තමයි වෙන්න ඕනේ මම ඒක කිව්වේ ඒ කියන්නේ ඒක දැනුවත් වෙන තමයි මම ඒක කිව්වේ මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ කියන්නේ එහෙම තමයි කරන්න ඕනේ එතකොට මේ දැන් එහෙම ලියන්න බෑනේ ඉතින් මම එතනින් නැවතුවා පහදන්නම් හදවත් තවත් පද බන්දා මට ඕන නම් තව ලියලා පහදන්න එපලා නේද නෑ අවශ්‍යමත් අවසනයම නම රන්දා කමන්නේ මම නම තියලා තියෙන්නේ අවශ්‍යමත් අවසනයම රන්දා නෑ වස්කල සිදුරු පීවි ඇසින් හංගා සවන්වකි බරණත් දිවසින් බල ලංකාව ඔතන තමයි බාස් දෙක හරි බාස් දෙක කියලා කියන්නේ උතන් තියෙන්නේ දැන් ඒ කියන්නේ ඒ කියන්නේ දැන් අර බරණ හරිද ඒ කියන්නේ මේ අවුකන පිළිමේ හදලා තියෙන බරණ එතකොට මේ එයා ඒක පර්ෆෙක්ට් හදලා තියෙනවා. එතකොට මේ මම මේකෙන් කතාව. ඒතර කතාවේ හැටියට මේක පර්ෆෙක්ට් දෙයක් කරන්න බෑ වස් වදිනවා. එතකොට එයාට වස් වදුනට පස්සේ එයා මේ එයාට කියන්නේ එයා ටග්ගා මතක් වෙලා එයා කලදොළු කරන්න යනවලු පිළිමේ අවකන පිළිමේ. ඒ වුණාට මම හිතන්නේ ඒක මේ කරන්න බැරි වෙනවා. එයා කතාවේ තියෙන විදිහට එයා හතකට පැලිලා මැරෙනවා. ඊට පස්සේ තවතිසාවේ පහළ වෙනවා. ඔව් තවතිසාවේ ඉපදෙනවා. හරිද? දැන් කතාව. දැන් ඒ කියන්නේ එයා පර්ෆෙක්ට් එකක් කරලා තියෙනවා. හැබැයි යාට දැන් අර අතන මිස් වුණා. ඒතකොට දැන් තන්ත්‍රයක අහනවා දැන් මට හැමෝම කියන්නේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියන්නේ තන්ත්‍රයක තමයි තන්ත්‍ර තමයි රැප් එක කියලා. හැබැයි දැන් ඒ වුණාට ඒක නෙමෙයි රැප් එක. හරිද? ඒ කියන්නේ දැන් මගේ අනිත් රැප් වල නැති විදිහට මම ටෙක්නික්ස් එහෙම අඩු කරලා අඩුපාඩු තියලා ඒ පොඩි හිල් තියලා තියෙනවා. ඒ කියන්නේ මට පෙන්වන්න පුළුවන් ඒකේ එහෙම අඩුපාඩුවක් තියෙනවා කියලා. ඔව්. හරිද? දැන් ඒක මම රිලේට් කරා අතෙන්ට. ඊට පස්සේ ඒකයි කියන්නේ නෑ වස්කලා සිදුරු පීවැසින් හංගා. දැන් ඒක පර්ෆෙක්ට් ආගේ පෙවුනට. ඒක පර්ෆෙක්ට් නෑ. හැබැයි ඒක සාමාන්‍යයෙන් වෙන කිසි මම හිතන්නේ නෑ කියන්නේ කවුරු එල්ලෙම වෙන්න බලන් ගියා මේ තියෙන මේ තමයි සීන් එක. ඒ කියන්නේ මගේ ටෙක්නික්ස් එක මට වෙන්න රැප් එකක් මගේ අරගෙන ඊට වඩා ලකුණු තියෙන රැප් එකක් මට පෙන්වන්න පුළුවන්. හරිද? ඒකයි සීන්. ඒතකොට මේ මම ඒතකොට දැන් මම කියන්නේ නැවස් කළ සිදුරු පීවැසින් හංගා සවන්වැකි බරණත් දිවසි බල ලංකාව කියලා. ඒ කියන්නේ දැන් මේක ඇහිලා
බරණ බලනවා තවතිසාවෙන්ද ලංකාව මූ කවුද කිය ඇසින්නේ අම්මෝ ඒකන මේ වාම තියාගෙන මෙම ලිරික්ස් කරන්න ඕනද අපි තය කඩුවද ලිරික්ස් කඩු කරුතය කඩු හරි ලකරි මේ ඒක මොකක්දන්නවද ඒකතයිල මෙම පට්ටාස සිින්දුවක් කරද ඔදකොට මේ ගැවිලා සමාරක් කට්ටිය මේ අපට බලු කමෙන්ට් දාමු හැපිනිිය ප්‍රද මගේ පැත්තේ යන අප ඇතරම අපි දෙන්න මෙන්න ලයිබ්නේ ගත්ති ඉක්ක පදට අපි ඩබල මෙන්නවා සාද අවස්ථාව තියන මගේ ප්‍රශ්නාන්න මොනාර ඒක අපි කතා කරන අපි කතා කරන දැන් සෑන කාලික අපි කතා කරන අවස්ථාව තියන මොනාරි දැනගන්න ඇතිවන ප්‍රශ්නාන්න පුළුව සමාජ ගහන්න කවද්ද කියලා ටොක්සික් බ්‍රේක් ඩවන්් කරන්න සර වැඩි ප්‍රෝ දැම බ්‍රේක් ඩව් ගන්න ලව් ස්මෝකියෝ කියල දාතවා එක මාදර නිදහසීක ලිරික්ස් කරලවු ඒක මන්න කියේ තැංකෝ සමාජිකන්ක සමාජ ලගක ඉන්න මතුර මං ඇතර මහන්න යන්න හිටියට පස මේ ස්මෝගගෙන් නිදහසේ ගැද ස්මෝගක් කල්ලතින ම ආසම ට්‍රක් එක තාම රිලිස් කරලා නෑ ඊට අමතරෝ එකන නිදහසේ කියන ට්‍රක් එකට මම්මාර මාසයි එක ගොඩක් කලාට කට්ටි හිතන එකක් මේ ගැල්ලමෙක්ට කියන සීනයක් කියලා ගැන්න මේ හෙමෝකරි රේශිප් එකක්ෙක් කෙනෙක්ට හරි හෙම නැත්තන් යාගෙන ගර් ෆෙන්් කෙනෙක්ට හරි එහෙම කියන සීන් එකක් ඕ කොමරි කාන්තාවට මේ එහෙම සීන් ඇන්නවේ අපි ඒ ආලබලු ස්මූගියෝගෙන් කඩන්න කියලකියෝ අදරේකින් ස්මෝවා කියලදාගෙන කලුනික දෙක ඒක මරු ගිරිගන්නේ රැත්තක මස්සේ සැන්ට්‍රිම්ස් ලාලා මිස්යූ ගෑන් කියලා ගෑන් හරි ඇතරම දැන් කට්ටිය ඉල්ලනවත් එක්ක මෙස්මෝගා නිදහසේ මේ කඩුම නිදහසේ දැ ගෑල්ලමක් ස්මෝගේ කොන්සට් එකන්න බයිද නීවයි මම කඩන්න මට තප්පරත් දෙන්න මට මේ කඩුද මේ කතා කර හරි මේමයි සින්නේ අරද මට කියන්න ඕගොල්ල කැමතිද වාඩි වෙලා රැප්පහන් ස්මෝකය කොන්සට් ඇකිල්ලනවා ඕ අබලම වෙනස් සිදි කොන්සට් ඇකරු තද නිදහසි කඩුද නිදහසිකටම අපිට පස්සේ කමෙන්ටි අප තියුම් මේලයාගෙන අර මෙම සින්නේ මම නිදහසයක ලිව්වේ රිහැබ්බකින්නෝට එතකොට රිහැබ්බගේ මම මාස 14ක් ඉඳල දෙන්නේ එතර මගේ ප්‍රයිමර් ට්‍රීට්මන්ට් ඉවරවෙලා මම හරනම් මම එන්න ඕනේ ගෙදර ගෙන ගෙදර එන්න ඕනි ගැන අපිට හෝම් ලියවයක් දෙනහෙම එතවට දැන් මට පොට පරක්කු නම්බේ එතකොට දැන් ඒවුණට දැන් ඒ වෙලා මට ඕනේ නිදහස ඒගෙන මට දැන් එකන එතන ඇතුළේ රිහැබ්බේ වුණට අපිට යන්න එන්න හිම කරන්න බෑන රිහැබ්බේ කියන්නේ ඉන්න ඕන එතෝට මේ ඒකෙන් එලිටෙන් තම දැමන් නිදහස තම යෝන් එතකොට මම ඒක තමා කෙල්ලෙක්ට උපමා කරලා ලිවසින් නිදහසර තම මම කියන්නේ එතකොට බැඳී අදමින් ඉච්චා බංගත්තෙන් සුසුමන් ලමින් ඒකන බැඳි අදමින් ඉච්චා බංගත්තේ සුසුමන් ලමින් කියන්නේ මාව දැන් මට හිමා හිර වෙලා තියෙන්නේ බැඳී අදමින් ඉච්චා බංගත්තේ සුසුමන් ලමින් දැන් මම එලිටන්න බලාගෙන හිටියේ මගේ බලාපොරොත්තු කඩ වුණානේ දැන් ඒකින් තමයි ඒක ඒ අවුලෙන් තමයි ඉන්නේ ඉච්චා බංගත්තේ සුසුමන් ලමින්
වැල්ලලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පාතබයන් එකන්නේ දැන් මගේ දැම් රිහැබ්බේට ගියට පස්සේ මගේ අතීතය සම්පූර්ණ වෙනස්සෙනන් එතොට ඉගන්නේ මම එලිටන් වෙනම් පුද්ගලෙක් වෙලා තොර බැලලුණු අතීතය මතින් ම දෙගිඩියාවෙන් පාතාබයම කියලකෙන ම තකොට ම ඒ වෙලා මගලු අයිඩියක්න ම රියම්පෙන් එලිටල මොනාද කරන්න දෙගිඩියාවත් බැලලුණු අතීතය මතින් ම දෙගිඩියාවෙන් පාතාබයන්න අහිමි වූ ඇනමින් වැටයි කඳුළු බින්දුව ඇස්සගින් ඒකැන් ඇත්තටම ඒ විදියට එම කඳුළු බින්දු වැටල තියෙනවා බලන්න මර හිතපු නැතිවත්තක්නේ එක සීන් එක සමරක් කලාට ගැන ආටිස්ලා දෙන ඒ ලිරික්ස්වල ඔග නෑ සර්ප්‍රයිස් එන්න සුබාදතරුත්තක්කයා අපි ලයිවින්න මේකනම් සිරාටම සර්ප්‍රයිස් එකක් ඕගේ සර්ප්‍රයිස් සර්ප්‍රයිස් එන්නවල්ලි ඕකේ මේ ඇත්තම මේ ප්‍රොමිස් අපි දන්න මේම සීන් එක මේකන සර්ප්‍රයිස් කියන්නේ අපි ලිරික්ස් කඩන සීන් එකක ඉන්න අම්මා මේ නිදහසී කඩන්නේ නිදහසී අයිතිකාරය එන්න මේ නිදහසී අයිතිකාරය කියන්නේ මේ නිදහසේ දැන් මේ යන්නේ මේ සින්දු බලන්න මේ ජින්ජ මෙහෙන්න මේකන ඇත්තම සොරි මූුණට අදුරයි තියන්න අයිසෙක් නිවටන්ට තම මොනාර කියන්න ඩොන ඔය හවාගත්තයන හැපිනිවේ කොතන්ද මහිටි හරි එතකොට දැන් චිංචිය අහිමි වූ ඇනමින් බැටයි කඳුළු බින්දු ඇස්සගින් ඒකන්නේ දැන් මට ඒ තරන් නිදහස වැදගත් එක ඒ වෙලා මට එලියට යන්නම තමයි ඕනේ මාස 14ක් තිසිර වෙලා එලියටන්න ඕනේ බැටයි කඳුළු බින්දු ඇස්සගින් ඇති බැඳීම කෙසේනම් මනින් දෝ ඇමයි තණ්හා ඇමයි රගා ඇමයි රතිත් ඒ කියන්නේ මම ඒකට කොච්චර ආසද කියනවා නම් ඒ තරම් ආසයි. ඒ කියන්නේ නිදහසට මම ඒ වෙලාවේ මට නිදහස ඒ තරම් ඕනේ. හරිද? එතකොට මේ ඇමයි තණ්හා ඇමයි රගා රතිත් නෙත්තරුම් පුරයි දකින්න දිව්‍යංගනාවිය යළිත් වඩින්න ඒ කියන්නේ මම ඒ තැනට දාලා තියෙන නිදහස. මම මගේ ඇස් ටික පෙරුම් පුරාවේ බලන් ඉන්නවා දිව්‍යංගන අර මේ කවුද ස්වර්ණමාලිද කියනවා වගේ. හරිද? නෙත්තරුම් පුරයි දකින්න දිව්‍යංගනාවිය යළිත් වඩින්න වැස්සක් වෙලා හයියෙන් වහින්න ඈතට ඈත් වෙන්න එපා ඉන්න ළඟින්. ඒ කියන්නේ මම කියන්නේ ඒ තරම් මට ඕනේ හරිද? ඈත් වෙන්න එපා ඉන්න ළඟින්. මොකද බාරේ මනවන බාරක ඉන්න ළඟින්ම සෙනහස පිරිමදින්න ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බිඳ දම හරින්න බැඳෙමින් මා සමගින් තදින්ම නවතින්නම ළඟින් මෙරගෙන ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බිඳ දම හරින්න මේ කඩන්න ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බිඳ දම හරින්න මට දැන් බාරේ කමතු වුණා කියන්නේ බැඳෙමින් මා සමගින් තදින්ම නවතින්නම ළඟින් ඉන්න හරිද ළඟින්ම ඉන්න ඊපස්සේ නෙත්තගින් වැටුණු කඳුලලි පිසලමින් සිර වෙමින් තිබු සිතේ සුසුමන් පිටලමින් ඒ අර සිර වෙමින් තිබු සිතේ සුසුමන් පිටලමින් ඉන්න දිනේ එන තුරාමයි තමත් මන් දින ගනින්නේ නිදහසේ මා සිප ගනින් මල්ලි මෙතනට පිටවසට ඊට පස්සේ වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් ඒ කියන්නේ නෑරු කොහොමද තුන්දෙනා පස්සට යාලා පස්සට දාපොඩ මම නෑ කමන්නේ මාවනේ මේ අදාළව පුද්ගලය දෙන්න තමයි අවශ්‍ය මාව වැඩක් අඩි 439 අවුට්පුට් මෙතනින් පෙන්නනවා නේ කී දෙනෙක් බලනවාද කියලා තද සුබවතරුද ඒක මේ ඇත්තට මාරයිනේ අපි තුන්දෙනා ඒ අවුරුද්ද මගේ මේ අවුරුද්ද අපේ සීන් එක කොහොමද ඉන්නස කතාරි නැටිනේ ඇත්තටම අපි කතා වෙලා හිටියේ මේක නේද කියලා සර්ප්‍රයිස් නෑ මේ ටැක්සි නෑ ඉන්නවා ගිල වස්සනවා මෙංගලෝ මාව තියාගෙන ඉන්න මේ ඩ්‍රයිවර් විදියට නෑ
මේ උංගලන්ගේ ෂෝස් වලට ගහන්න යන්න මේ මන් තමයි ට්‍රාන්ස්පෝර්ට් සපයන්නේ. හරි මම කඩන්නද? කඩමු. අමතක නම් හරි. හරිද ඊට පස්සේ වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම. ඒ කියන්නේ මම කලින් එක කියනවා වැස්සක් වෙලා හයින් වහින්න කියලා. මම මේකේ තමයි කියන්නේ වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම්. නුඹ ලැබේනම් නුඹේ නම සිනස්සෙමින් දැවෙන්නම්. ඒ කියන්නේ ඔයා මට හම්බ වෙනවා නම් මම hina වෙවි පිච්චෙන්නම්. ඒ කියන්නේ ඔයා මට හම්බ වෙන ඒ තරමට මට ඒ තරම් නිදහස ඕනේ. නුඹේ නම සිනස්සෙමින් දැවෙන්නම්. ගලා යන්න මගේ නහර පුරා මා මියදෙන තුරා. මම නහරවල යන්න මම මැරෙනකම් මට නිදහස ඕනේ. මා මියදෙන තුරා. එච්චරටම ඩෙස්පරේට්. ගලා යන්න මගේ නහර පුරා මා මියදෙන තුරා. අන්න මට බාස් සමතක වෙනවා කියනවා. ඇතයි වල කොහොමද අසීමිත දුර ඒක ඇතයි වුණත් අසීමිත දුරාක්ම බලන් ඉන්නේ නුඹ එන තුරා. ඇති නෙවි ගිනි සිලුවක් පාවින්නේ ඇනොවේම හිතුවක් කරේ කියන්නේ මම දන්නවා ඇතයි කියලා මං ඒත් වයනකම් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ එක තැනක් ආවා මල්ලි අම්මා විසිට් එකක් ආවා. හරිද? මල්ලි අම්මා විසිට් එකක් ආවා මට එදා පොඩි නිකන් පොඩි ස්පාර්ක් එකක් ආවා. අද මම එළියේ කියලා හරිද? ඒක මිස් වුණා. ඒ කියන්නේ ගෙනිච්ච නෑ. ඊට පස්සේ කියන්නේ ඇතින් නෙවි ගිනි සිලුවක් පාවි මම දැක්ක ගිනි සිලුවක් එනවා වගේ නෑ ඇනොවේම හිතුවක් කරේ නෑ ඒකින් දාස නෙවෙයි හම්බුනේ ඇනොවේම හිතුවක් කාරි මමලා එක බාරක් කියන්නේ ඔඩ විශ්සලා නෑ ඇතින් නෙවි ගිනි සිලුවක් පාවි නෑ ඇනොවේම හිතුවක් කාරි වැඩ කරවමින් නිරුවත් රාත්‍රී නිදාසී කළ මන සංක්‍රාන්ති ඒක දෙන්න විදිසිලු රාමු සීමාවලින් ප්‍රාකාර කඩලු බවට හර වාලමින් දාහලේ කඳුළු වගුරු වාලමින් තාමත් නිදහසි සොයමින් මායමි. ඒ කියන්නේ මම කියන්නේ ප්‍රාකාර කඩලු වල කරන්න. ඒ කියන්නේ ප්‍රාකාර කඩලු කරලා වාලමින් දාහලේ කඳුළු වගුරු වාලමින් ලාඩියලේ කඳුළු වගුරගෙන තාම නිදහසි හොයාගෙන යනවා කියලා කියන්නේ. ඔයා මේ ඔබ කරාද ලියද්දි බීට් එකකටවත් නෑ නෑ අන්න ඒක පොඩි කතාවක් තියෙනවනේ දැන්. ඒ කියන්නේ මම දැන් ඔක ලියද්දි දැන් මට ඇතුළේදී බීට් එකක් මුකුත් නෑ. අනිත් එක මට එහෙම එක්ස්ට්‍රා ටයිම් එකක් මුකුත් හම්බෙන්නේ නෑ රැප් ලියන්න. ඒ ප්‍රෝග්‍රෑම්ස් මුළු ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒතකොට ඒකේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මම හොරෙන් තමයි ලියන්නේ. ඔළුවෙන් බීට් එකක් يعني ඔළුවේ යන මෙලඩියට තමයි මම ලිව්වේ. ලියලා ඉන්නකොට කොමාරි මල්ලියාව විසිට් එකක් ආවේ ඔක්කොම මයික් ඔක්කොම බඩු ටික අරගෙන. ඇලිවෙල්ලා අපි දැන් බීට් එකක් නෑ රෙකෝඩ් කරන්න. බීට් එක නැති හින්දා අපි දැම්මා මෙට්‍රොනෝම් එක අර ටක් 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 ඔබ දැම්මා. ඒක විතරක් නිකන් දාලා මෙට්‍රොනෝම් එක දාලා ටෙම්පෝ එකට දාලා ඒකට රෙකෝඩ් කළා. නෑ. ඒකට රෙකෝඩ් කළා ඊට පස්සේ ඒක ගෙදර අරන් ඇවිල්ලා මල්ලි බීට් එක ගැහුවා. සියාට. එහෙම තමයි වුනේ. ඔව්. කොහොමද? පාරයි. ඔතකට දැන් මේ ස්මෝකි ඔරිස් රැප් කරනවා කියලා ලයිව් කියලා දාලා. ඔව් තන්ත්‍ර ගන්න දෙන ගන්න. යා වඩා. ගාම්. ගන්න. මම තන්ත්‍රික වර්ග කවුන් ගාම්. ගාම්. ගන්න. මේ නිකන්ද ගන්න එකපෙලා ගමු. එකපෙලා එක ගමු. පෙළ ගන්න. අයි වාඩි ඇයි තරුංග නිමොකද වැරද්ද ඇස් වහගෙන එපැණි ඇත්ත පොරු පිළිගන්න එකද පැවැත්ම මුලා වෙන බව දැනිලම නැද්ද ටික දෙන තමයි විඳින වැස්ස සුළු දෙන ලැගෙන නොපෙනෙන පැත්ත මම හඳුනමි මගේ හද ගැස්ම නවතින්න නෙමෙයි මම පව් කර ඇතම්ම හරි යදන් කඩන් යති හරි අදින් මනෙන් වඩි හරි අසා බලන් සකින් අපි නවන් නැඩොන් නරින් අපි බර අවි අපි වරානි හරි යදම් කඩන් යදි හරි අදින් මනෙන් වඩි හරි අසා බලන් සකි අපි නවන් නැඩොන් නරි අපේ වදම් බර අවි හරිගෙන මසි ලෙසි වෙන අපි වෙලවද හරි මගේ පරෙන් යමි ගලා යන නදී නොනවදි සකි පරණ කෙන මරලා ඉපදුනම යලි කුණාටුව නිහඬයි වදන් විරලයි වැටි නැගිටිනව මටම විතරයි අඩිය තියන්නේ උඩට හොඳට හිතලයි අලනේ නිලම හරිම තැනට තියලයි යන්ත්‍ර මාන්ත්‍ර නෙවෙයි මේවා තන්ත්‍ර බොඩු කරියොන්ගේ ගැලවේද වස්ත්‍ර වයසට වැඩි දේවල් දැක මේක චිත්‍ර වචනේ මං ඇඳ
තිබ්බේ නෑ බං කට්ටේ රිදි හැන්ද ඒක නන රැක ඇස් වලින් නෙමෙයි පෙන්නේ ඇත්ත අහගනි මගේ හද ගැස්ම මැව්වා හින්න පාට ජාති එකලේ දැම්මේ රස්ති යාදු පාඩි උස්ස ගස් නැවෙන්න දැන් හමාවි අපිව කරගන්නේ උඹලා නසරානි මගේ පරණ පුරුදු මම වලදාවි වැටෙන යාළු අපි මුදුනට යාවි කිසිම දෙයකට මම නෑ සීමාවි මගේ උන් හඩින් මේ වද කියාවි හරි හරි යදන් කඩන් යදි හරි හරි අදි මනෙන් වඩි ඒ හරි හරි අසා බලන් සගි අපි නවන් නැඩු නරි අපේ වලන් බර අවි යේ හරි 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 යේ හරි 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 යේ හරි 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 අපේ වදන් බර අවි අපි නවන් නැඩ නරි කාගෙන්ම තහන්න මං හරිද මම හරින්න මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කට හරි මනින්න කලින් කන්නඩි බැලුවන වඩ හරි වැරදි තීරණ කොගෙන හිත මග හරි ගුණර නුගුණ වෙන යම තතගල් මල්ලිම සැරිය සිල්සතිය සල්සවි විනසකාරී පිරිසංගීත රස වනසවි උනසන බැසමේ අසම සම බර අවි උන් කිව්වේ අතරි දරගන්න බැරි වූ විට දුක දැකෙදි මනි නුදමු වැනි මුසිල උන්ට පුදන උන් තිනවා මැටි බුදින පිරිතැහෙන විට යකුන්ට බැරිලු ඉන්න උඹලා කද්දි මොළ අපි සුද්ධ කළා වලෙන් එන්න ගොඩ අපි යුද්ධ කළා කලව ගුණාත්මකව ප්‍රගුණ කළා මේ වගේ වදන සුරණ බෙද සුද්ධනවත් තන්ත්‍ර ලියන මිතිහාස ග්‍රන්ථ රන්න කුරිනු හැකි වනසෙම කන්න කෙන්ද උඹ ඉන්නේ පාත් වෙන කන්ද උඹට දරන්න පුළුවන්ද අන්ද මන්ද වන කරනව මන්ද මදන්න මගංගවක් වදන්ම තමන්ව දන් දුන වෘතන්තක දන්නේ නෙමන්දකිනි කලම්බංගම බවත්‍ර පදන්නමදවත් තවත් පද බන්ධනේ වශ්‍යම අවසනේ මනම රන්දනේ වස්කල සිදුරු පීවිය සිනංග සවන්නකි බරණ දිවසි බල ලංකාව හරි හරි යදම් කඩන් යදි හරි හරි අදිම්මනෙන් වඩි හරි හරි අසා බලන් සගි අපි නවන් නැඩු නරි අපේ වදන් බර අවි යේ හරි 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 You know මේ විසයි මොනවද ප්ලෑන්ස් දෙන්නගේ විශේෂය අපේනේ අපේ ඒකනේ ජනවාරිට කොන්සර්ට් ගහනවා ඔන්සත් ගොඩයි බලමු දාය පොඩක් කමෙන්ට්ස් කියවලා තාම නැද්ද ගොඩක් තියෙනවානේ දාසිසය සපක් ගන්නවා මානසික එක ට්‍රැක් එකක් කරමුද බස් කියලා හල් තියෙනවා අඩු වාජී කියලා දාලා තියෙනවා දැන් මේ මොනවද කියන්නේ ඇස්සේ මේකේ වීඩියෝ වෙනවද ඔව් ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් මොනවද දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න මම ඒ කියන්නේ අහන දේවල් ඔක්කොම උත්තර දෙනවා ස්මෝගේ කොන්සර්ට් එකක් ගන්න බැරිද පුළුවන් ඔව් මානසික ෆිට් ස්මෝගියෝ බලමු කිං මේ කමෙන්ට් එකේ රිප්ලයි එකද ඒ මොකද මට මොනවද නෝ හෙලෝ කොහෙද ඉන්නේ දුබයි ඉන්නේ දුබයි ඔව් මානුෂ what's up මානසික මේ මානුෂය කොහෙද ඉන්නේ කියලා අපි ගෙදර ඉන්නේ කලුනික දෙක එනවද දෙන්න කලුනික දෙක කවද්ද ඒක කියන්න යෝ ඒක රාශි මේක වාසි ඩොගි what's up වගේ ප්‍රශ්නයක් කරන මර්ච් රීස්ටොක් කරන්න නැද්ද කරනවා අලුත් දෙයක් කරනවා මං කියන්නම් ඉතින් අපේ සතිය ඔය එද්දි කලුනික දෙක ගැන අපි සලකලා බලනවා කියන්නේ කලුනික දෙක දෙනවා කේම කෙම කෙතර විකාරද බ්‍රෝ විකාරද ඒ සීන් එක බ්‍රෝ හිතුවක්කාරේ one and only Smokey yes sir ටෙක්නික් එකක් උගන්නමු ටෙක්නික් එකක් උගන්නමු ඔයාලා කැමති දීගෙන කරන ටෙක්නික් එක හැබැයි මේ වෙලාවේ මෙතන නෙමෙයි මම අද දවල්ට
ලයිව් එකක් ඇවිල්ලා මම ටෙක්නික් එකක් කියලා දෙන්න. පිළිවෙලට. ඔව්. ඔතකොට කට්ටියක් දන්නවා. ඔතකොට කමේක මේ ඔව්. ආසා කට්ටියක් වෙනවනේ නේද? එංගලන්ට මිනිස්සු එකක් යනවනේ. ඉගෙන ගන්න පුළුවන්. මිතුරු ඉන්න කාලේ ලිව්ව වෙන රැප් මොනවද? කාමින් ඒ කාලේ ලිව්ව ගොඩක් ඒවා කාමිනී ලිව්වා. එතකොට තව මිතුරු කියලා එකක් මිතුරු නෙමෙයි. මම ශවින්ක එක්ක කරපු සින්දුවක් තියෙනවා. සිප ගන්න ලිපියකින් ලිපියකින් කියලා සින්දුවක් තියෙනවා. දාපු නැති සින්දු. දාපු නැති සින්දු තිබ්බා. දාපු නැති සින්දු ගොඩක් තියෙනවා. තියෙනවා. මම පට්ට ආසයි. මම ඒක මම සෙන්ටර් එකේ ඉඳන් එනකොට මම ඇල්බම් එකක් හදාගෙන ආවා. කලුණියක් ලිව්වේ එහෙමද? නෑ කවුරුනිකමයි ලියලා. දැන් නැදි මාලේ ඉන්නෝටලා ලිව්වේ. තව තිබ්බා. සින්දු ගොඩක් තිබ්බනේ. යෙහෙලි. යෙහෙලි නෑ යෙහෙලිත් එක. ස්මෝක මේ දැවාට ඒ දවස්සල තිබ ලයි් එක දැන් තියෙන ලයි් එක ගැන මන හිතනද පුල්ලා කරන උද්ද යටිකුරු උඩ ඩිස් එක ගැන මොන ඩිස්සකද මොන ඩිස් එක මෙන්න රෝජී මොන ඩිස් එක ගැනද white cover is actually so pretty oh thank you බොහොම ස්තුතියි ආසමතුන ආදරේ මෙවාලන්නද මින්ඩරු මේ මරසින් ඇත්තේ නම අපි දෙන්න එකවාගේ කිස්මිතුවලට ලිපියකින් දලා සිින්දු මාංස දන්නවා. පට්ට සින්දු. හැපිනි විස්මෝක කියලා මේ හැපිනිවේ බ්‍රෝ හැපිනිවේ හැපිනිවේ තමා ඒසින්නේ of course technique need bro කියලා රැප් පහල ගොඩක් දේවල් තේරුම් ගත්ත කෙනෙක් thank you ස්මෝ කියෝ හදවතින් ඉතින් ඒක ඇසින්නේ ඩිස් එක ගැන කියන මොන ඩිස් එකද කියලා කියන්නේ නිදා ගන්න නැද්ද කියලා අපි ලයිව් වෙනකොට අවුල්ද සෙට් වෙන්නේ නැද්ද නිදා ගන්න නැද්ද කියලා තාම දෙකයි වෙලාව. අපිට තව දෙක වෙලාව වෙලාව දැන් තමයි. අපි රැයට තමයි වැඩ කරන්නේ ඇසින්නේ නයිට් අවුල් නයිට්. ඇවිල්ලා. හරි. ඇවිල්ලා ඔව්. විනාඩි 20 දෙනවා. මගේ ලෑන දෙනවා. එහෙනම් මේ හරි. ආදරේ හරි ආදරේ. සුබ උදා. එන පරිස්සමෙන් හරි thank you. සුබ උදා දැක්ක? සෙට් අරුතවුඩක් මේ ඔගොල්ලෝ හෙට ඩිනර් වලට එනවද හෙට නෙමෙයි අද ඩිනර් වලට එනවද යාද? කොල්ල දෙන්න. හා එන්න bye see you. එන්න අනිවාර්යෙන් bye bye. peace out. පෝස් සෝසක ඩිස් එක හොඳද කියලා අහනවා ඒ කියන්නේ නෑ ඇත්තටම මම බලාපොරොත්තු වුණා ඒ කියන්නේ මම නම් බලාපොරොත්තු වුණා ඒගොල්ලෝ ඊට වඩා දෙයක් කරා අන්න මොකක්දලා Oh my God. ෆිනිෂ් කරලා හරි good night bye bye ෆිනිෂ් කරලා අපි ආයා ස්මෝක් එකක ගියා හැබැයි මගේ එක කන්ටිනියස් තියනවා මේක ලයිව් මේක ඩන් කරන්නද මම හිතන්නේ මගේ තාම ලයිව් තාක්ෂණය කියන එකත් මාරයි නේද හැමදේම මේව හරි මේක සීන්නේ හරිද දැන් ඇත්තටම මම බලාපොරොත්තු වුණා මේ LMG ලා කියන්නේ මම හිතුවා ඉතින් පොඩ්ඩක් මට රිප්ලයි කරයි කියලා ඒ සීන්නේ ඉතින් ඒක පොඩ්ඩක් මේ ඊට වඩා හොඳට මම බලාපොරොත්තු වුණා ඇත්තටම ඒ කට්ටිය අහනවා ඒක මේක මේ ෆේක් එකක්ද කියලා ඇත්තටම මේක ෆේක් බීෆ් එකක් නෙමෙයි ඔව් ඇත්තටම හරිද මේක ෆේක් බීෆ් එකක් නෙමෙයි මෙතන මම වෙච්ච සීන් එක කියන්නම් මේ මම දැක්කා වීඩියෝ එකක් මේගොල්ලෝ LMG ලා ලයිව් ඇවිල්ලා මොනවද කියනවා ඒ ඇස්සේ මගේ නම කිලිවෙලා ඒ කියන්නේ මගේ නේම් කෝල් කරනවා මම නම කියලා මට මොනවද කියනවා ඊට පස්සේ ඉතින් ඒ කියන්නේ මම දන්නෙත් නෑ මොකද්ද හේතුවක් කියලා. හරිද හේතුවක් මොකුත් මම දන්නෙත් නෑ. මොකද මේ මිනිසුත් එක්ක හොඳට අපි කතා බහ කරගෙන හිටියා. එහෙම ඉඳලා තමයි එකපාරටම මේ දැන් මම බලනකොට මේ මේකක් දාලා. මම දන්නේ නෑ ඒගොල්ලෝ මම ඒකයි අහන්නේ සිහියෙන්ද අසිහියෙන්ද කියලා. මම දන්නේ නෑ ඒගොල්ලෝ මේ කියන්නේ ඒගොල්ලෝ ඒක අවබෝධයෙන්ද කරේ නැත්නම් ඒ කියන්නේ අනවබෝධෙන්ද කියලා. අනවබෝධයෙන්ද කියලා කියන්නේ මම දන්නේ නෑ. නම ඩිස් එකත් එකයි යන්නේ සිහියෙන්ද අසිහියෙන්ද. ඒකෙන් මේකෙන් කොකෙන් හොබිට්ස් ගේම් ඔන්.
අර දෙකයි සින්නේ කියන්නේ දැන් සියෙන් කළත් අසියෙන් මොකද මම ඒගොල්ලන්ට ඒ විදිහට රිප්ලයි එකක් දාන්නේ ඒගොල්ලෝ මට නේම් කෝල් කරලා දෙන හින්දා නැත්තම් ඒ කියන්නේ මට අවශ්‍ය නැහැ ගිල්ලි වල මේ මිනිස්සුත් එක්ක නිකන් ප්‍රශ්න දාගන්න ඒ කියන්නේ මට එහෙම අවශ්‍යතාවයක් නැහැ ඒ වුණාට ඉතින් දැන් මේගොල්ලෝ මේ පබ්ලික් එකේ මගේ නේම් කෝල් කරනවා එතකොට පබ්ලික් එකේ ඒ ප්‍රශ්න පබ්ලික් එකේ විසඳ ගන්න ඕනේ ඒ හින්දා තමයි මම රිප්ලයි කරේ ඒක කට්ටිය මේ ෆේක් කියලා හිතනවා නැත්තම් කට්ටිය මට කියනවා ඒ කියන්නේ පව් එහෙම කියන්නේ පව් නෙමෙයි ඉතින් පව් කියලා කියන්නේ මේකනේ ඒගොල්ලෝ තමයි ඉතින් මට කතා කරේ මට ඒක ගන්න දෙන්නේ නැහැ ඉතින් මම රිප්ලයි කරා ඒක හැබැයි මම ඊට පස්සේ මම බලාපොරොත්තු වුණා ඒගොල්ලෝ ටිකක් රිප්ලයි කරනවා නම් මම ඔයිට හොඳ එක බලාපොරොත්තු වුණා ඇත්තට ඒවාගේ ගැන දැන් ඊළඟ ඒ ආපු හැම එකකම අර ඒගොල්ලෝ මොකක් හරි කරපු හින්දා තමයි ඒකෙන් ඩෙෆිනිට්ලි ඒ කියන්නේ ඔයා ඒක ඉල්ලන්නේ නේද නැතුව හේතුවක් නැතුව නෑ හේතුවක් නැතුව කාටවත් ඒ කියන්නේ මගේ ටොක්සික් ට්‍රැක් එකෙත් එහෙමයි ඒ කියන්නේ ටොක්සික් ට්‍රැක් එකෙත් මම ඩිස් කරලා තින්නේ මට ඒ කියන්නේ ඒ හැමෝටම මට හේතු තියෙනවා ඒ කියන්නේ හේතුවක් නැතුව මම කරලා නෑ ඒ කියන්නේ ඒගොල්ලෝ මුලින් මට මොකක් හරි අවුල් දෙයක් දාලා තියෙන හින්දා තමයි එක්කෝ වචනකින් හරි නැත්තම් ක්‍රියාවකින් ඒ කියන්නේ එක විදියට මට මොකක් හරි අවුල් එකක් දාලා තියෙන කට්ටිය තමයි මම එතන මේ කියලා තියෙන්නේ මේ ඒ කියන්නේ දේවා ගේ ගැන මම අහන්නේ මම ඒ කියන්නේ මම මේක එහෙම දාන්නේ දැන් මේ මම මේක පැහැදිලි කරගෙන හොඳයි කියලා මට හිතෙනවා මේ වෙලාවේ ඒ කියන්නේ ඇත්තටම මම ඒ දේවා කියන රැපර්ගේ මම සින්දුවක් සම්පූර්ණයෙන් මම සින්දුවක් අහලා නැහැ හරිද ඒ කියන්නේ මම එක සින්දුවක්වත් අහලා නැහැ මම එකපාරක් ඔය මේ මොකක් හරි කියන්නේ කට්ටියම ඔයාගේ වර්ඩන් ස්ට්‍රීට් එකේ එයාව ගේන්නේ මම දැක්කේ එයාව ගේන්නේ කියලා කමෙන්ට්ස් තියෙනවා දැන් එන මම දන්නේ නැහැ කවුද කියලා මම ඉතින් මම ඒ කවුද කියලා බලන්න ඒ කියන්නේ මම හිතුවේ දැන් ඒක කට්ටියම කියද්දි ඒ කියන්නේ මම වෙන ප්‍රතිරූපයක් දාලා මම ගිහලා බැලුවා කවුද මේ කියලා ඊපස්සේ මට ඉතින් අර ඒක ඇහුවට පස්සේ ට්‍රැක් එක මට ඒ කියන්නේ මට පොඩ්ඩක් අර අවුල් ගියා කියන්නේ ඒ කියන්නේ එහෙම නෙමෙයි මම යාව මේ එහෙම කරනවා නෙමෙයි හරිද ඒ කියන්නේ මට ආපු ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි මම එතන දාලා තින්නේ එච්චරයි ඒක දැන් මේ ඒ හින්දා මොකද කට්ටිය කියනවනේ මට දේව ඩිස් කරා මම රිප්ලයි කරන්නේ නැද්ද කියලා බ්‍රෝ ඇත්තටම මම එහෙම සින්දුවක් එයාගේ අහලත් නැහැ ඒ කියන්නේ එක සින්දුවක මම අහලා නැහැ ඉතින් මම දන්නේ නැහැ යා මට ඩිස් කරාද මොකද්ද කියලා ඒ කියන්නේ එහෙම සින්නක් තියෙනවා මම ඒක කියන්නේ මේ මම ඒක කියන්නේ මම දැක් මම අර ටොක්සික් එකේ කියන්නේ මම දැක්ක තනින් තන නම් වැටි තියෙනවා නම් අසන්න මිසින් කියන ඒවා ඒ කියන්නේ මම දන්න මම දැක්කා තැන් තැන් වල තියෙනවා මට ඩිස් කරා කියලා කට්ටිය දාලා තියෙනවා හැබැයි ඒක කියන්නේ ෆෑන්ස්ලා කියනවා මේගොල්ලෝ මට මෙයා ඩිස් කරා එහෙම කියලා ඒගොල්ලෝ මට එහෙම කියලා නෑ ෆෑන්ස්ලා කියනවා ඒ කියන්නේ අසන්න මිසින් කියන ඒවා ඊට පස්සේ තමයි මම දැක්ක සනීන අංකල් ඇංගී කරදිස් ඒ සීන් ඒකයි සීන් එක නේ ඒක තමයි ඉරවස මේ අපි දැන් ප්‍රශ්න පැත්තකට දීලා අපි තව සින්දුවක් කඩමුද තව කඩමු තවක් කඩමු සැනිට ඩිස්කරේ නේම් කොල් ඉන්නතු කියලා නෑ නෑ මම ඒක සැනිට ඩිස්කරේ නේම් කොල් ඉන්නතු නෙමෙයි මේක පොඩ්ඩක් පරණ ප්‍රශ්නයක් ඒ කියන්නේ මම ඒකයි කියන්නේ මම සමාව දෙනවා සාමාන්‍යයෙන් ඒත් සමහර නම් තිබිලා හිතේ ඊටාම යටින් කියලා ඒ කියන්නේ දැන් මම ඕක ලියද්දි තමයි ඒක එන්නේ දැන් මම හිතුවේ ඒ තිබිච්ච අවුල් කෑලි ඒවා මම හිතුවේ ඒවා නෑ කියලා හැබැයි නෑ කියලා හිතපු සමහර ඒවා මගේ මට පොප් අප් වුණා ඒක පාට ඇතුලේ ඒ කියන්නේ මම රිහැබ් එකේ ඉන්න කාලේ ජනි දාපු එක පෝස්ට් එහෙම ඒ කියන්නේ ඒවා ගැන සහ මට යාගේ වොයිස් රෙකෝඩ් එකක් අහන්න හම්බුණා එයයි ස්පිනුයි කතා කරන මේ වොයිස් රෙකෝඩ් එකක් එහෙම ලීක් වෙලා එහෙම ඇවිල්ලා මට අහන්න හම්බුණා එයා ඒකේ කියන කතාව මට ඉතින් සෙට් උන්නේ ඒ කියන්නේ එයා මට කියනවා මේ මගේ මූණට කෙල ගහන්න ඕනේ කියලා ඒ වොයිස් රෙකෝඩ් එකේ තියෙනවා හේතුවක් නෑ හේතුවක් නෑනේ මම එයාව දන්නෙත් නෑ මම එයාව දන්නෙත් නෑ ඒතකොට හැබැයි ඒ අර ඒකේ කියනවා මේ ඒ සනී කියනවා මේ මට මගේ මුන්ට කෙල ගන්න ඕන කියලා මම මේක අතෑරලා තිබ්බේ හරිද මම මේක අතෑරලා තිබ්බේ හැබැයි මම අරක ලියද්දි ඉතින් ඒක ආවා ඒ කියන්නේ මම මේක එළියට දාන්නත් එපා කොහොම හරි ඉතින් ඇත්තටම ඕක මම වෙන විදිහකට දාන්න නැතුව අතින් පයින් දාන්න නැතුව මම දැන් මේ සින්දුවකින් එළියට දාන්නේ හොඳයිනේ ඇත්තටම නේ හරිද ඉතින් මම ඒක තමයි ඒක සින්දුවේ මම ආපු එක මම සින්දුවෙන් එළියට දැන් මේක මම නෙමෙයි මුලින් එයා තමයි ඒක එයා මට දාපු එකට මම එයාට එකක් දැම්මා ඉතින් ඒකයි සීන්නේ එහෙම තමයි වුනේ මම කාටවත් මම ගිහලා දාලා නෑ ඇදලා අරගෙන එහෙම දාලා නෑ මට දාපු කට්ටියට තමයි මම දාලා තින්නේ පාර ඒකයි සීන්නේ
ඕ සමගි මවතිනම ටොප් ෆෑන් ආයෙත් යන සීනයක් තියෙනවා. සිංහල නැද්ද බ්‍රෝ? මගේ එක ඩිස්කනෙක්ට් වුණා මම හිතන්නේ. නෑනේ. දැන් ඒතර අරගොල්ලෝ බලපු කට්ටිය ආයිත් පාරක් එන්න ඕන. ඔව් ආයෙන්නේ 3කට විතර ඇවිල්ලා තමයි දැන් යන්න බෑ. සෝරි බ්‍රෝ මට කරන්න දෙන්නේ නැහැ තාක්ෂණික ගැටලුවක් තියෙන එක සීන් එක. මේ මොකද අපි මේකෙන් අය කට්ටුනොත් අපි මෙතනින් කැපෙමුනේ. අපි දවල් සෙට් වෙමු එනවා. ඔව් දැන් තවල් දැන් මේව කැපෙමු. තාම ලෝඩින් වෙනවා. හරිද නේ කියලා. ඊට පස්සේ මගේ ලෝඩ් වෙලා නැහැ තාම. මම දන්නවා මොකද වෙලා තියෙන්නේ. මේ 2025 දැන් මම ඩියම් මම දැන් මම නැත්තම් මම ඩිස් එක දැන් කඩන්න පටන් ගන්නවා. ඔව් ඒක තමයි. slow connection. Again නැත්ද? sorry smoke ආගේ මේ වුණා කියන්නේ ඩිස්කනෙක්ට් වුණා. මේ අපි මේ බැලුව යන්න කට්ටිය ආවට පස්සේ කියලා නේද ඒගොල්ලන්ට වැඩ ඇති කරන්න. අපි දවල් වැඩ ඇති නෙමෙයි නිදා ගන්න. ඔව් නිදා ගන්න. අපි කොහොමද උදේට මේ අයව දවල් වෙලා යනවා නේද? ඔව් මේ මගේ බලන් ඉන්න කට්ටියක් කියන්නේ මේ තියෙන පොඩි පණිවිඩයක් කියන්න මේ සෙට් එක මාත් ඔය කට්ටිය ඉන්නවනේ. ඔව් මගේ අපි කට්ටිය ඒගොල්ලන්ට ඉන්නවා. කියමු. මම කියලා දෙනවා මගේ මේ එහෙනම් මේ ඔගොල්ලෝ ඒ කියන්නේ මට ඇත්තටම ඔයගලන්ට මේ ස්තුති කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ මේ මම 100යි දැම්මේ 2025 ඔයගොල්ලෝ මාව මාරිදිට උස්සලා තිබ්බා. 100යි ස්මෝග. ඒ කියන්නේ ඇත්තම මම ඒක මේ දැක්කා අයික්‍රොනෝග්‍රැෆි එකේ ඔයගොල්ලෝ මට දීපු එක මම මේ ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකක්ම කියවනවා. මට වෙලාව ඇත්තටම පොඩි ගැටලුවක් තියෙනවා වෙලාව සම්බන්ධයෙන්. ඒ හින්දා මට ඔයාලට රිප්ලයි කරන්න බෑ. හැබැයි හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. පට්ට ආදරේ. මේ ඔගොල්ලෝ මාර තැනක මාව තියලා තියෙනවා. බොහොම ස්තුතියි. ඒ හින්දාම මේ ඒ කියන්නේ ඇත්තටම මම ආරිදිට මොටිවේට් වුණා. ඇත්තටම මම රැප් කරන්න නෙමෙයි හිටියේ. මම ඊට වැඩි අවුරුදු ගොඩක් කාලයකට කලින් මේ මෙයා ගැන දන්නේ නැති කට්ටිය ඇති සමහර විට. ඒ කියන්නේ මේ වයිට් කැප කියලා කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ රැප් කරපු එක්කෙනෙක්. ඒක සීන් නේ. හරිද? ඒ කියන්නේ අපි ඒ කියන්නේ දැන් ගොඩ කාලයකට කලින් අවුරුදු බර කාලයක 15ක් ඕනේ. මාත් ස්කෝලේ අවුට් වෙච්චත් ඒ කියන්නේ ඊට වැඩි අවුරුදු 15කට ඇති. මොකද මමත් දැන් අවුරුදු 15ක් විතර. එතකොට ඊට වැඩි මම ස්කූල් එකේ නේ දවස් ගෙනම නේ අවුරුදු 15කට ඊට කලින් ඉඳන් රැප් කරන එක්කෙනෙක් මෙයා. ඒ කියන්නේ මෙයා මේ පොඩක් බ්‍රේක් එක කරන්න හිටියේ. ඊට පස්සේ අපි ආයිත් පාරක් බ්‍රේක් එක එන්න කළා. අපි ආරාධනා කරා ගිහලා එන්න මේකට ආයිත් වඩින්න කියලා. ඊට පස්සේ ඇත්තටම මට ඇත්තටම ලියා ගන්න ඒ කියන්නේ මට මගේ රැප් ලියන්න ඕනේ දැන් ස්මෝග්. ඉතින් මට ඒකේ පොඩි මේ ප්‍රශ්නයක් තිබ්බා. මොකද අවුරුදු 9ක් විතර මම කිසිම සෝෂල් මීඩියා එකක හිටියේ නැහැ. මම කොහොම ඩිස්කනෙක්ට් කරලා හිටියේ. මේ ඉතින් මට ලියන්න බැරි වුණා. ඇත්තටම මේ ස්මෝග් තමයි මේකයි මගේ ගුරු මං කියන්නේ. මෙයා මේ ස්මෝග්යි ගේ මේ වහගම සේකර කියලා. කවුරුත් ඕනේ නෑ මට රැප් ලියන්න ටෙක්නික් ඉගෙන රැප් කින්. ඉතින් ඒකයි. ඉතින් මේ කොහොම හරි මගේ හොඳම ගෝලයක්. ඒක මගේ හොඳම ගෝලයක් කියලා කියන්නේ මම සාමාන්‍යයෙන් කියන්නේ මේ මට තව බ්ලේම් එකක් එනවා. ඒ කියන්නේ මම මම මොනවද මේ කට්ටියට අත දෙන්නේ නැහැ මොකක්ද එහෙම කියලා සෝස මට වුණ කියනවා. ඒ කියන්නේ මම දන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. මම ඒ ටිකක් කියන්න ඕනේ. ඒ කියන්නේ සෝසා දැන් ඔය රිප්ලයි කරලා තියෙන එකේ ඒ කිසිම හරයක් නැති කතා තමයි කියන්නේ. මොකද 44 කලින් පැන්නුවලු. මාව 44 කලින් කවුද පැන්නුවේ? මම මේක යන්නේ. ඒකයි සීන් එක. මේ 44 නල්ලේ කොටලා තියන්නේ වගේ. තේරෙනවද? ඒකයි සීන් එක. 44න් එහෙම ඒ කියන්නේ 44 අයින් කරන්න බැරි කැලිය අපි. ඒකයි සීන් එක. කවුරුත් මෙහෙම කරේ නැහැ. බොරු කියන්න එපා සෝසා. ඒ සීන් එක. තව එකක් කියනවා මම අත දෙන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම නම් මම අත දෙන්නේ නැතුනට මම ශිල්පේ දෙනවා. ඒකයි සීන් එක. මම දන්න කට්ටිය දන්නවා මම හම්බෙන කට්ටිය මම හම්බෙච්ච රැපර්ස්ලා ඔක්කොම දන්නා. මම දන්න හැමදේම කියලා දෙනවා කියලා. ඒ කියන්නේ මම ගුරු මුෂ්ටි තියාගෙන මම හැමදේම කියලා දෙනවා. මම දන්නේ නැහැ සෝසයි මට එහෙම කියන්නේ කියලා. මොකද මම එයාටත් කියලා දීලා තියෙනවා.
ඒක සින්නේ මට යත් මට ගුරු කියල කෙනෙක් තමයි ඒ සින්නේ මම දන්න ඇයම කියන්නේ කියලා මේ බොරු සීනක් දන්නේ නැහැ කියලා මම උට කියන්න දෙයක් නැතුවට කියනවා ඒකයි සින්නේ සෙට් වෙන්නේ නැහැ ඒක මට සීනත් තිබ්බා. ඒ කියන්නේ මේ කට්ටිය දාලා තිබුණා අර මම මේ කවුද මේ මානසිකව ගෙන්නනවානේ මගේ ඉන්ටර්වයුව එක. ඒකෙදි මම ඔයාගේ එකේ අහනවානේ මානසිකටයි ඩිස් කරේ කියලා. උතට ඔයා කියනවානේ පළ ඇති රුකකට ගල් ගැහුවේ කියලා. උතට ඒක එයාලා හිතනවා මේ පළ ඇති රුකකට එහෙම ඇදට පළ නෑ මම කියන්නේ මම ඒකත් මම පැහැදිලිවම මම ඩිස් එකේ ගිල්ල වචන හොඳට බලන්න. මම මොනවද කියලා තියෙන්නේ කියලා වචන ටික බලන්න. ඒ කියන්නේ එතකොට තේරෙනවා මම සම්පූර්ණ කතාව පැහැදිලිවම මම කියලා තියෙන්නේ. ඒ කියන්නේ පැහැදිලිවම කියලා තින්නේ මම අන්තිමට කියන්නේ ඒකයි ඛූබ්සූරත් थे අබ්බි කච්චා තෝ ෆේකෝ ලස්සනයි තමයි. හැබැයි ඒත් කුණුනම් විසික් කරපන්. ඒක සින්නේ. ඒ කියන්නේ පළයක් නැහැ කියලා මම කියන්නේ නැහැ නේ. මම කියන්නේ ලස්සනයි තමයි. හැබැයි කුණුනම් විසික් කරන්න එපා. ඒක සින්නේ. අර දැක්කනේ ඕගොල්ලෝ කියන දෙපැති. හරි මේ මංගේ කතාව කියන්නම්. ගොඩක් ප්‍රශ්න ආවා. ඔව් නෑ මං අරක කියලා ඉන්නවා කට්ටියට. සෝරි මේ ඉතින් කොහොම හරි ෂෝට් කරන්න මේ ඉතින් මගේ EP එක දානවා මේ සින්දු පහක් එක සින්දක් යනවා ඔයාගේ වගේ හුඩ් එක මම මේ පහුගිය දවස් ටිකේ මගේ මේකේ දැම්මා. ඉතින් මේ හෙට හරි අනිද්දාට හරි තමයි දාන්න හිතන් ඉන්නේ. ඉතින් ආදරේ 2025 තිමු. දැන් අරගෙත් ගොඩක් එක්කෙනෙක් දාලා දිනවා කෙවින් අය මට රැප් ඇලියන්න ඕනේ කියලා. මම අද දවල්ට අනිවාර්යයෙන්ම කියලා දෙනවා මම කොහොමද සාමාන්‍ය කියන්නේ මම බේසික් එකක් කියලා දෙන්නම් මම රැප් ලියන්නේ කොහොමද කියලා. මම අර සාමාන්‍ය රැප් එක ලියන ඉතින් මම පෙන්නන්නම්. අද දවල්ට ලයිව් ඇවිල්ලා. නයිස්. බිග් ෆෑන්. 44 කල්ලිට මොකද වෙන්නේ ඉස්සරහට? බ්‍රෝ බලාගෙන ඉන්න. ඒකයි සීන් එක. 44 කියන්නේ නැති වෙන එකක් නෙමෙයි ඒකයි සීන් එක. මම කියන්නේ නල්ලේ කොටලා තියන්නේ. මේගොල්ලෝ දන්නේ නැද්ද මම පටන් ගන්නේ මේ ඇවිල්ලා 44 කල්ලියේ මේ ඉන්න පළවෙනි මෙම්බර්ස් ලගේ එක්කෙනෙක් මේ. ඒක සීන් එක. ඒකයි සීන් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහනේ. ඒක නෑ දන්නේ නැතුව ඉතින් ගොඩක් කවුරුත් කියන්න බෑ ඔය දැනගන්න. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා 44 කල්ලි ෆස්ට් මෙම්බර්ස් ළඟ එක්කෙනෙක් තමයි මේ වයිට් කැප. වයිට් කැප කේමක් ඉසි. ජීෝයේ තද. ඕනේ. අපි පටන් ගත්තා එතකොට හිටියේ මමයි මේ කවුද මමයි මැකයි මැකනේ පටන් ගන්නේ මැකයි මමයි ඉසි. ඔව් ඊට පස්සේ තමයි ජීෝ ඊට පස්සේ තමයි සෙට් එක සෙට් වෙන්නේ. ඊට පස්සේ නාසල්ලා. ඒයි මේ ඇවිල්ලා මේ සෙල්ලම් චරිතයක් නෙමෙයි මේ ඒකයි සීන් එක දන්නවද? ඒකේ සෙල්ලම් චරිතයක් නෙමෙයි. වයිකේ ආයෝනේ වයිකේ තෝනේ තමයි කල්ලි ඒකේ මණි වාරෙන් ඉන්න ඕනේ. ඕනේ වයිකේ අලුතෙන් මුකුත් ප්‍රොඩක්ෂන් එකක් දැම්මේ නෑනේ දාන්න. නෑ වයිකේ පොඩ කර ඔයා අබ්‍රෝඩ් ඉරි දැන් මං හිතන්නේ දැන් අපි බහලා ඉන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ 2026 අපේ ඒකයි සීන් එක. එම සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න පාස් කරනවා. ඔව් පාස් කරන්න. ඒ කියන්නේ කුතුහලය පොඩ්ඩක් තියාගන්න චුට්ටක් පොඩි කුතුහලයක් තියාගන්න. දාතරේ කනුව බ්‍රෝ තද. හරි එලගිරි. අපි එන කට්ටුම්. ඔව් නේ. අපි කට්ටුම්. දැන් දවල්ට හම්බෙමු. ඔව් දවල්ට හම්බ දවල්ට හම්බෙමු. වෙලාවක් එහෙම තියනවද නෑනේ. මම දාන්න මම අප්ඩේට් කරන්න මම පෝස්ට් එකක් දාන්න මේ FB එකේ දාන්න කියලා දෙන්න කියලා. රැප් ඉගෙන ගන්න කැමති අයට එක ටෙක්නික් එකක් අද කියලා දෙන්න. ඔව් අද කියලා දෙනවා කියලා එක්කෙනෙක් කිව්වා. එහෙනම් අපි මෙතනින් සමුගන්නවා. ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. සුබලුත් අවුරුද්දක් වේවා. ජය වේවා. ජයම වේවා. ජයම වේවා. ආදරේ. ආදරේ 2026 අපේ අපේ